Hi guys. අද මමයි අයියයි දෙන්නම යනවා කරුණාරත්න ස්ටෝර්ස් එකට. ඒ කියන්නේ උඩුපිල තොග කඩේට යනවා අපිට ඕන බඩු ටිකක් ගන්න. ඒකේ මිල ගණන් එක්ක මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ගොඩක් අය හොයනවනේ. මිල ගණන් එක්කම තියෙනවා. ඔය ලුණු කුඩු 120ට තිබුණ එක රුපියල් 68ට තමයි යලා දීලා තිබුණේ. ඔතන තියෙන්නේ හාල් වර්ග. එක ගණන් වලට තියෙනවා. අඩුම තිබුණේ 213යි. ඔය තියෙන්නේ සීනීර. සුදු සීනීර කිලෝ එකක් රුපියල් 210ක් වුණා. පාන් පිටි කිලෝ එක 153යි. පරිප්පුනේ 205ට තිබුණා. 300 ගණන් වලට තියෙනවා. ඔය සෝයා මීට් වර්ග. සෝයා මීට් 142යි. ඒ කියන්නේ ඔරයිගම් 190 ඒවා ඒ ගණන් වල තියෙන 160 ඒවා 140ට තියෙනවා. කොහොම හරි ඔය එක සෝයා මීට් එකකින් රුපියල් 40ක් 50ක්ම ගාණ අඩුයි. ගොඩක් ගාණ අඩුයි. 140ට තියෙනවා 125ට තියෙනවා. ඔය තේ ගොඩක් තියෙනවා සෝයා මීට් වර්ග ගන්න. 130ට තියෙන ඒවා 135ට තියෙනවා. එක පැකට් එකකින් 40ක් 50ක් නම් අනිවාර්යෙන්ම අඩු වෙනවා. ඉතින් බලන්නකෝ වෙයි මිල ගණන් කොච්චර අඩුයිද කියලා. සෝයා මීට් නම් මං වැඩියෙන් පෙන්නනවා නේද? ඉතින් මං ඒ ආසෙ හින්දා 160 140 රයිගම් සෝයා මීට් 160ට තියෙන ඒවා 140ට දෙනවා. සෝරි රයිගම් නෙවෙයි ලංකා සෝයි 150ට තියෙන ලංකා සෝයි 135ට දෙනවා. ඉතින් අපිත් සෝයා මීට් ගත්ත එතනින් ඔය තියෙන්නේ මිරිස් කුඩු 3-5 කැලි මිරිස් ඒක එක බ්‍රෑන්ඩ් වලින් තමයි එක ගණන් වලට තියෙන්නේ. ඒ වයින්නුත් ලොකු ගාණ අඩුයි. ඔය තියෙන්නේ පපඩම්. එක පිටි වර්ග තියෙනවා. සුදු කකුළු පිටි තියෙනවා 341 290ට. දියාප පිටි තියෙනවා. ඔය තියෙන්නේ පැස්ටා තියෙනවා කිලෝ එක 435යි. 600ට තියෙන එක 435ට තමයි යාලා දෙන්නේ. ලොකු ගාණක් අඩු වෙලා නේද? නූඩල්ස් තියෙනවා 265යි කිලෝ එක. සෝයා සෝස් වර්ගත් ගොඩක් ගාණ අඩුයි. 321 299යි. ඒ වගේ ගණන් වලට තියෙනවා මයොනිස් තියෙනවා. ලොකු ගාණක් කොහොම හරි අඩුයි. මේවා ඉන්න 50ට වඩා ගාණ අඩු එක බවක් තියෙනවා. 695 580යි. බලන්නකෝ. ජෑම් වර්ග තියෙනවා 630 575යි. 630 575යි. ගොඩක් ලොකු ගාණක් අඩුවීමක් තියෙනවා. තේකොළ තියෙනවා ගොඩක් වර්ග වලින්. ඒ වෑනුත් ඇත්තටම 50ට වඩා නම් අඩුවක් තියෙනවා. 1140 ගානක 900 ගන්නු ගානයි. ඉතින් මේ ගොඩක් සෙනග ඉන්න හින්දා වීඩියෝ එක ඉක්මනට ප්ලේ වෙනවා. ජෙලි කන්න ආසයට ගොඩක් ගන්න පුළුවන් නම් මෙතෙන්ට ආවොත් නම් බලන්නකෝ ජෙලි 280 260ට තියෙනවා. 465 අයිසින් සුගර් තියෙනවා 435ට. ඉතින් ඔයාලට මේ දේවල් වලට ආසයට මේ වයින් මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් අරන් යන්න පුළුවන්. හනුගුරු 200ට තියෙන ඒවා 160යි. ඒක ලොකු ගාණක් අඩු වෙනවා. ඔය තියෙන්නේ මේ මුරුක් වර්ග, බයිට් වර්ග. අතර මේවත් ගොඩක් ගාණ අඩුයි. කිලෝ එක පැකට් 600ට තියෙනවා 400 ගණන් වලට තියෙනවා. 1400යි 1400ක 900 ගානට තියෙනවා. එකකින් කොහොමත් 500 ගාණක් වගේ අඩු වෙලා තියෙනවා. බයිට් වර්ග වලින්. ගොඩක් තොග ගන්න අයට එහෙම කඩවල වලට පොඩි කඩවල වලට ගන්න අයට ගොඩක් ලාභයි මේ කඩෙන් බඩු ගත්තාම. ටූත් පේස්ට් වර්ග. එක වර්ග වලින් තියෙන්නේ. සබන් වර්ග ගොඩක් අඩුයි. 100 කොහොම හරි 100 ගානේ 98ට 85 ඔය වගේ ගණන් වලට තියෙනවා. 115 102යි. ඔය වගේ ගොඩ සබන් කැටයකුණුත් ලොකු ගාණක් අඩු වෙනවා.
161 150යි 135 108ට තියෙනවා. ඩෙටෝල් තියෙනවා. ලයිෆ් බෝයි තියෙනවා 150ට 160 ඒවා. රෙක්සෝන 115 105ට දෙනවා. චූටි බබාලාගේ සබන් කැටත් ගොඩක් ගාණ අඩුයි. 190 සබන් කැටේ 165ට දෙනවා. බේබි සබන්. 155 පැන්ඩා බේබි 138ට තියෙනවා. ඔය තියෙන බිස්කට් වර්ග වල ගොඩාක් ලොකු ගාණ අඩුවක් තියෙනවා ඇත්තටම. බලන්නකෝ. ක්‍රීම් කැකර් 420 ලොකු ක්‍රීම් කැකර් එක 360ට දෙනවා. ඔය තියෙන්නේ වෙනත් කඩයක්. ඒකෙත් ගාණ අඩුයි කී හින්දා තමයි මම ඔයාලට පෙන්නුවේ ওই සම්පත් එක. ඒකෙත් අරකට සාපේක්ෂව ගාණ ටිකක් අඩුයි. මේකෙත් ගොඩක් බිස්කට් වල ගාණ රුපියල් 50 60 වගේ ඒ වගේ ගාණකින් අඩුවීමක් තියෙනවා. අර උඩුපිල කඩේට වඩා නම් උඩුපිල කඩේ ඊට වඩා ගාණ අඩුයි. මේකෙත් ඒ වගේම තමයි ඉතින්. ඔය තියෙන උඩුපිල කඩේට අපි බඩු වරගෙන පස්සේ එළිය තියෙන විදිය උඩුපිල තොග කඩේ කරුණාරත් ස්ටෝර්ස් කිව්වහම කවුරුත් දන්නවා. ඔන්න ඉතින් අපි බඩු වරගෙන යද්දී අපිට දන්සල් දෙක තුනකුත් හම්බුණා. පාරේ තියෙන ලයිට් උත් මම ඔයාලට වීඩියෝ එකට ගත්තා. අපිට හම්බ වුණා කිරිකෝපි දන්සලක් හම්බුණා, කොත්තමල්ලි හම්බුණා. ඒ විතරක් නෙවෙයි පාර දිගේ යද්දී අපිට හම්බුණු ලස්සන වෙසක් කූඩුත් මේ වීඩියෝ එකට මම එක් කරා. අපි කූඩුත් බලාගෙන හම්බෙච්ච දන්සල් වලිනුත් කාලා බීලා කෑවෙ නෑ බිව්වා විතරයි. ඉතින් අපි දැන් ගෙදර තමයි ඔය යන්නේ. ඔහොම යද්දි ඉතින් ආපහු එක එක ලයිට් තිබුණා දාලා ලස්සන හින්දා මම ඉතින් ඒවා වීඩියෝ කරා. ඉතින් ඔයාලා මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න එහෙම ආස නම් ඕනේ නම් මගේ මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්න, comment කරන්න. මම ඔයාලට ගොඩාක් ආදරෙන් මතක් කරන්නේ මේ වීඩියෝ එක මැද්දේදී තව තියෙනවා ඉස්සරහට බලන්න. තව ගොඩක් දේවල් මම අද වීඩියෝ එකට එකතු කරා. ඒ වගේම අන්තිමේදී බලන්නකො අපි මොනවද උඩුපිල කඩෙන් ගත්තේ කියලා වෙලා. ඉතින් අපි ගත්ත දේවල් හැබැයි ටිකයි ගත්තේ. මොකද මං ගිය මාසේ ගෙනාවේ ඒවෙන් ඕවෙන් එක එක වගේ මන් ළඟ තියෙනවා සමහර බඩුවල. ඉතින් අඩුපාඩු ටික තමයි මං ගෙනාවේ. ඔතනදී මං ওই ගණන් වලට කිව්වනේ ඉතින්. මම එකින් එක පෙන්නවා මේක කියලා. අපි හාල් ගන්නේ අපි නාඩු තමයි කන්නේ. ඔය අපි ගෙනාවේ 25 කොටයක්. මට කියන්න බැරුව ගියානේ අම්මලා යාපනයේ ගිහිල්ලා අපිට එක එක රසකවිලි වගේ දේවල් ගෙනල්ලා දුන්නා. ඇත්තටම හරිම රහයි අමුතුම රහක්. ඒක නම් ඇත්තට මේ කොහෙවත් කඩවල ඔහොම මේ ඇත්තටම කාලා නැහැ මම. ඔය රසට නම් මුකුත් නෑ. හරිම රසයි. ඔය ඇත්තටම ගෙනාවම මම කාලා කඩාගෙන මම වීඩියෝ එක කරන්නත් කලින්. ඉතින් මම චුට්ටක් කේන්තියෙන් තමයි ඉන්නේ. අම්මා අපිට අකුරු බෑග්කුත් එකලා දුන්නා තේ බොන්න කියලා. ඔය කොට්ට තෙලඟුනේ ඒවනම් මෙහෙ තියෙනවා. ඔන්න ඔය රණේන කරා හරිම හයියයි. ඒ උනට මාර රහයි. ඒක තලයටත් දාලා දෙනවා. අනේ මම ඒවට කියන නම් දන්නෙත් නෑ. අපි ඉතින් ඔය කෑවා. තෙල් ගතියටත් තියෙනවා. ඉතින් දැන් ඊට පස්සේ රැට කන්න උකුත් නැති හින්දා අපි කොත්තු වකුයි පරාටයි අරගෙන ගියා අපි රැට කන්න. රැට කන ගමන් ඉන්නේ. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. මාව subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. bye bye.